Hello, කොහොමද? අදින් ඉන්නානේ. Right. බලමු අපේ සෙට් එක. ඒ කියන්නේ මිල්ක් කරන තැන. මේ පේලිය සත්තු 40ක් ගහන්න පුළුවන්. එහා පැත්තේ පේලියෙත් සත්තු 40ක් ගහන්න පුළුවන්. තියෙන්නේ කප්ස් කුක්කු වලට ගහන කප්ස් ටික. මේ තමා ෆීඩ් එක මෙයාලට කෑම කුක්කු ගන්නගම් එන කෑම වේල අපි අර ලේ ගත්තට පස්සේ හොඳ කෑම වේලක් දෙනවා වගේ තමයි පංගුවක් ඉන්නවනේ ලේ දෙන්න යන්නේ කෑමකින් මාත් එහෙමයි ලංකාවේ මෙහෙනම් එහෙම ලේ ගන්නවද මට දන්නෙත් නැහැ ඒ වගේ මෙහෙත් එනවා මෙතන අපි ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ රාත්තල් 6යි කිලෝ 2.5ට වඩා පොඩ්ඩක් වැඩි. ඒකටම ඒ ලයින් මේක ඇවිල්ලා හිටපු ගමන් මේ හරක් අදිනවා යටට. එතකොට ඒකට පිරෙනවා අම්බානට. අදින තරම් වැටෙනවා. කිලෝ මං හිතන්නේ මේක කිලෝ 5ක් දක්වා ඇඩ්ජස්ට් කරත හැකි. ඊට පස්සේ දැන් මෙතෙන්ට තමයි මේ සත්තු ටික ඔක්කොම ගාල් වෙන්නේ. මේ ගේට් එක ඔටෝමැටික් අපිට වතුර ලයින් එකක් එක්ක තියෙන්නේ. හේදීගෙන මේක සම්පූර්ණයෙන්ම හේදීගෙන එහෙට මෙහෙට කරන්න පුළුවන්. දැන් මෙතන සත්තු 1000ක් විතර දාන්න පුළුවන්. මෙතනින් ඇවිල්ලා මේ ගේට් දෙකෙන් යනවා. මේ තියෙන මිල්ක් ෆිල්ටර්ස් මම ඇතුළ ඔක්කොම සෙට් කරලා තියෙන දැන් මිල්කින් එකට රෙඩි කරලා තියෙන්නේ. එතකොට ප්‍රධානම දේ තමයි ස්පෙෂලිම කියනවා නම් ඔන්න එනවා බඩු කෑලි ටික. බලා ගන්නකො. පේලියට එනවා. කිලෝමීටර් 2ක විතර පේලියක් එනවා. ගේම පටන් ගන්න තමයි තියෙන්නේ. බලන්න ගෙන විදිය. දියවල නිලමෙලා වගේ. right මම දැන් මෙතන මේ දොර බ්ලොක් කරන් ඉන්නවා මොකද අපි මේ එහා පැත්තේ එකෙන් තමයි මිල්කින් වලට පටන් ගන්න. එහෙනම් මම මේ දොර පොඩ්ඩක් බ්ලොක් කරන් ඉන්නවා. ඒතකොට ටග් ගාලා ලෝඩ් කරගන්න පුළුවන්. ඒතකොට ඔක්කොම එහා පැත්තට යනවානේ. පංගුවක් ඉන්නවා මේ පැත්තටම හුරු වෙච්ච කට්ටිය. උන් මේ පැත්තටින් ගන්න දඟලනවා. මේ අපි දෙන කෑම වල කණ්ඩ ආසාවෙන් ඔය දුවගෙන ඉන්නේ. ෆීඩ් එක. එන්න ළමයි. come on girls. සුදු අම්මිලා, කළු අම්මිලා, දුඹුරු අම්මිලා, පාට අම්මිලා, තැඹිලි පාට අම්මිලා ඔක්කොලා මෙන්න. නෝ දිගට යනවා ඒකට ඉස්සරහට. මම මැද කෑම ටිකක් ගෙම ඉර වෙලා තිබ්බොත් මේ ට්‍රේ එකේ මේ යන්න දෙන්නලා ඉන්න උන් ඒක ගගා. යන්න දුවන් මගේ දිහා බල ඔක්කොම දුවන්. ආයන් number 1. Oh, very good. හායන්න යන්න අරහෙට මූ ඇවිල්ලා මේ මං ඉන්න පැත්තට පුරුදු වෙලා ඉන්න එකේ මේ බ්ලොක් කරන් ඉන්න පැත්තට very good යන්න ඉතින් යන්න එහා පැත්තට යන්න තැඹිලි පාට අම්මි එහා පැත්තට යන්න පේනවනේ කොක්කෝ තියනවා ලීටර් 40ක් විතර යන්න ඉතින් ඔයා හින්දා අනිත් ළමයි යන්නෙත් නෑ පෙලින් පෙලට එයි ඈතාම නෑ කෝ ඈ උංගල කළු පරවරය ඇනසේ වගේ නේ පාට පරවිස ඇනසේ පියාශලා යන්න ඉතින් කිව්වා මාලා ඔයත් මේ පැත්තද යන්න රයිට් දැන් මේ කට්ටිය බ්ලොක් කරන් හිටිය ඇති මොකද මගේ වැඩේ පටන් ගන්න ඕනේ අන්න පේනවනේ කට්ටිය සෙට් එක එනවා මෙතෙන් වෙලත් මන් දිහා බලන ඉන්න මුන්ට සමහරක් යුන් ඉන්න බයයි නේ ඇද පේනවා පේලියනවා රයිට් අපි වැඩේ පටන් ගමු මේ කොම දදා එන්න එපා වෙනවා ඕක මේ කහ පාට මේ පටියක් දාලා තියෙන මුන් ඇවිල්ලා ගොඩාක් කරලා මිල්ක් කරනවා මොකද ලීටර් 50ක් විතර තියෙන එක මම බ්ලොක් කරපු හින්දා මෙහා පැත්තට තාම නැහැ ඔක්කොම මේ පැත්තෙන් ඉන්නේ ඇවිල්ලා මගේ මොලේ
නැත්තම් ඔය බලන්න ඉන්නවද පැත්තරම ලෝඩ් වෙනකන් කට්ටිය. Right. Let's go. Let's go. Let's go baby. In. Right. දැන් අපේ වැඩේ පටන් ගමු. දැන් මේ යන්නේ අපේ workshop එකට. මෙතන මේකේ තමයි මේ තියෙන්නේ. මෙතන ඇවිල්ලා මිනිත් ෆිල්ටර් වෙලා මේ ටැංක් එකට තමයි මේ තියෙන ටැංක් එකට තමයි පිරෙන්නේ. මෙතනින් මම ප්ලාන්ට් එක ඔන් කරන්න ඕනේ. මේ අපේ පරණ සිස්ටම් එකක් තියෙන අලුත් රොටරි සිස්ටම් නෙවෙයි. මේක රින්බෝ සිස්ටම් කියන්නේ මේක ඇවිල්ලා කූලර් එක. වාහනයක රේඩියේටර් එක වගේ මේ කූලර් එක අපි ඔන් කරනවා. එතන වතුර රොටේට් වෙන්නේ. Alright. මම ඕන්න පෙන්නන එක කප් එකක් වගේ ගහනවා පෙන්නන්න. ඉතින් පස්සේ දැන් මේ ෆෝන් එකත් එක්ක අමාරුයි. ඉස්සෙල්ලා අපි මෙයාට මේ කෑම වේල දීලා ඉන්න ඕනේ නැත්තම් කප් එක ගහන දැක්කද ඒකෙන් මට පිටිපස්සෙන් පයින් ගැහුවා. මෙතෙන් තමයි අපි කෑම එක දෙන්නේ. මේ දෙකක් තියෙනවා මේ පැත්තේ කට්ටියට මේකෙන් මේ පැත්තේ කට්ටියට මේකෙන් මේ පැත්තේ මේ පටන් ගන්න. ඕන්න නැද්දා. දාන්න කැම ටික අර මේකට පිරෙනවා. ඊට පස්සේ මම දැන් කැම ටිකක් දුන්නා මම පාඩු ඉන්නවා මම දැන් ස්පෙක් ගහනකම් ඔන්න බලා ගන්න එන චුට් එකක් දෙකක් වගේ පේනයි මෙහෙම තිබ්බොත් නේද? ඕකේ. ගත්ත කප් එක ආපු දවස්වල නම් ඔය දෙන්නට ගහන්න මට විනාඩි 5ක් විතර යනවා. ගම් පේනවා මේ එනවා මේ උන්න සත්තු ටිකක් තාම එනවා. එන අදලාදී මම දැන් මේක පැය 3-4ක් ගේම යනවා. එන 5